සියලු දෙනාටම සුබ දවසක්. අද කියන්න යන්නේ මේ ඉන්ජෙක්ටර් එකක් කොහොමද ක්ලීන් කරගන්නේ කියලා. මේ තියෙන්නේ අපි වාහනෙන් ගලවගත්ත ඉන්ජෙක්ටර් එක. එතකොට මේකේ ඕරින් 3ක් තියෙනවා. මේ උඩ ඕරින් එක, ඊළඟට යට දෙවෙනියට ඕරින් එකක් තියෙනවා. මෙතන තමයි ඉන්ජෙක්ටර් එක සිලින්ඩර් එකේ මේ බඳට හයියන තැනට හයියන ඉන්ජෙක්ටර් එක. එතන මේක සාමාන්‍යයෙන් අපිට හිමිට ගලව ගන්න පුළුවන්. මේ ඕරින් එක නම් ටිකක් කර වෙලා වගේ තියෙනවා. මේක ටියුන් අප් එකක් කරනකොට අලුතෙන් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක හොයාගන්න ටිකක් අමාරුයි. ඒක නිසා මේක හානියක් වෙන්න තියෙන ගලවලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඕරින් එක අපිට ගලව ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා මෙහි වගේ පොඩි හැට්ට කට්ටක් පාවිච්චි කරලා ඕරින් එකට ඩැමේජ් වෙන්නේ නැති වෙන මේ කානුවස්සට දාලා මේ විදිහට මෙහෙම උස්සලා මෙන්න මේ විදිහට උඩ ගැට්ට මේ ගැට්ටට මේවා කර පන්නගෙන මෙහෙම තල්ලු කරපුවාම මේ ඕරින් එක නිකම්ම ගැලවෙනවා. හරිද? ඊට මේ ඕරින් එක අපි ගලව ගන්නවා. මේවත් ටිකක් හයි ගතියක් තියෙනවා. මේ මෙලෙක් නැහැ. ඒකින්ද මේ ඕරින් එක අලුතෙන් දාන එක තමයි හොඳ. නමුත් දැන් මේ වෙලාවේ ඕරින් හොයාගන්න නැති නිසා මේ ඕරින් එකම අපව දානවා. ඒතර මේක තමයි ඉන්ජෙක්ටර් එක. ඒතර මේ ඉන්ජෙක්ටර් එක අපි ඉස්සල්ලාම ක්ලීන් කරගන්න ඕනේ. දැන් මෙතන මේ පේන ඉන්ජෙක්ටර් එකේ මෙතන චූටි සිදුරු හතරක් තියෙනවා. මේ හතරෙන් තමයි පෙට්‍රල් සිලින්ඩර් එක මතට විදින්නේ ලොකු ප්‍රෙෂර් එකකින්. එතකොට එතන දැන් කාබන් ටැම්පත් වෙලා පොඩ්ඩක් ආව පාට වෙලා වගේ තියෙනවා. පේන්නේ කහ පාට වෙලා වගේ තියෙනවා. අපි ඒවා ටික සුද්ධ කරගන්නවා. ඉස්සල්ලාම සුද්ධ කරගන්න අපි ගාව තියෙන පොඩි මම ගත්ත මේ වගේ ටූල් එකක්. මේකේ තමයි ඉන්ජෙක්ටර් එක අපි සම්බන්ධ කරගන්නේ. ඉස්සල්ලාම ඒකට සම්බන්ධ කරන්න කලින් මෙන්න මේ ඕරින් එක මෙතෙන්ට මෙහෙම දා ගන්න ඕනේ ඉස්සල්ලාම. දාලා මේක චුට්ටක් ඝනකම් හින්දා ග්‍රීස් චුට්ටක් ගා ගන්නවා ලිස්සන්න. නැත්නම් ඕරින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. අපිට ඊළඟට වාහනේට හයි කරන්න ඕරින් එකක් හානි වෙන්න හින්දා මේක පොඩ්ඩක් ග්‍රීස් ටිකක් අපි ගාලා මෙන්න මේක වෙළඳ පොලෙන් ගන්න තියෙනවා මේ ටූල් එක. මේ උපකරණය මේ සිලින්ඩර් එක අපි මේකට රේල් එක වගේ මෙහෙම සම්බන්ධ කරනවා. මේ විදිහට. ඊට පස්සේ අපි ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න ගන්න ක්ලීනර් තියෙනවා මේ වගේ වර්ත් එකේ නිෂ්පාදනය කරපු ඉන්ජෙක්ටර් ක්ලීනර් ටින්. මේ ටින් එක අරගෙන ඒ ටින් එකේ මෙතන උඩට මෙන්න මේ වගේ මේ කොටස සම්බන්ධ කරන්න ඕනේ ඉන්ජෙක්ටර් එක. මෙන්න මේ සිදුරක් තියෙනවා මෙතන. ඒ සිදුරට මේ ටින් එකේ මේ කට සම්බන්ධ කරන්න ඕනේ. සම්බන්ධ කරලා අපි මේ ඉන්ජෙක්ටර් එකට කරන්ට් සැපයුමක් දෙන්න ඕනේ. ඒක කරන්නේ මේ වගේ චූටි වයර් එකක් අපි අරගෙන මේකේ මේ සොකට් එක සම්බන්ධ කරගන්නට ඒ වයර් එක කනෙක්ට් කරලා මේ විදිහට පරණ වයර් හනස්සකින් වයර් ක්ලිප් එකක් ගලව ගන්න ඕනේ. මේ වගේ මෙහෙම ගලවලා ඒක අපි මේ වයර් ක්ලිප් එක මේකට සම්බන්ධ කරලා කාර් එකේ බැටරියෙම ප්‍රෙජෙන්ට් අප් වෙන නැත්නම් මොකක් හරි 12 වෝල්ට් සප්ලයි එකක් මේකට දුන්නා මේ ඉන්ජෙක්ටර් එක වැඩ කරනවා. එතකොට ක්ලීන් කරද්දී අපි මේ ඉන්ජෙක්ටර් එකේ අපි මේකට සම්බන්ධ කරපු වයර් එකේ ඍණාග්‍රය තමයි කනෙක්ට් කරනවා ඩිස්කනෙක්ට් කරනවා. කනෙක්ට් කරනවා ඩිස්කනෙක්ට් කරනවා. මේක වේගෙන් අර වාහනේ ස්ටාර්ට් එකේ තියෙනවා වගේ පොඩි පල්ස් එකක් විදිහට තමයි මේක වැඩ කරවන්න මේ විදිහට. එතකොට ඒ විදිහට මේකේ පෙට්‍රල් මේ කැඩගම සද්ද පෙන්වන්න මේ ඉන්ජෙක්ටර් එක කැඩෙන සද්දේ වගේ පල්ස් එකක් දෙන්න ඕනේ. ඒත් අපි මෙන්න මේ වගේ බෝතලයකට මේක සම්බන්ධ කරලා මේ ඉන්ජෙක්ටර් ක්ලීනර් බෝතලයට සම්බන්ධ කරලා මේ ඉන්ජෙක්ටර් එක මෙතනින් අල්ල ගන්න. නැත්නම් මේක ප්‍රෙෂර් එකට පයින්නවා මෙතනින්. අල්ලගෙන මේ බෝතලෙ මෙතනින් ප්‍රෙස් කරගෙන මෙන්න මේ විදිහට ඉන්ජෙක්ටර් එක පොඩ්ඩක් අපි ක්ලීන් කරගන්නවා. और इनका पहनना पड़ता है कुछ नहीं.